සුබ දවසක් වේවා. ඔයා දැන් දන්නවා අද මම කතා කරන ටොපික් එක ගැන. ඉතින් අද මම කතා කරන්නේ මේ වගේ පූසොන්ගේ වෛරල් යන ෂෝට් වීඩියෝ කොහොමද අපි ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් මම පුංචි වීඩියෝ ක්ලිප් එකක් පෙන්නනවා. මේ වීඩියෝ ක්ලිප් එක බලලම මේ වගේ වීඩියෝ නිර්මාණය කරගන්න හැටි අපි කතා කරමු. ඉතින් ඔයා දැන් බැලුවා වගේම වීඩියෝ ක්ලිප් එකක් ඔයාටත් අද ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තාම ඔයා subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්න. ඉතින් මේකට ඔයා මුලින්ම Google එකට යන්න. Google එකට ගිහිල්ලා ඔයා search කරගන්න Orange Cat AI කියලා. එතකොට මේ වගේ පූසොන්ගේ photos අපිට ඕන තරම් download කරගන්න පුළුවන්. ඔයාට පුළුවන් මෙතින් කැමති ෆොටෝස් දෙක තුනක් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඊළඟට මම ප්‍රොම්ප්ට් එකක් පාවිච්චි කරනවා. මෙතන ප්‍රොම්ප්ට් හතරක් තියෙනවා. මේ හතරෙන් අපිට පුළුවන් මේ වගේ වීඩියෝස් ජෙනරේට් කරගන්න. ඊළඟට ඔයා ChatGPT එකට එන්න ඕනේ. ChatGPT එකට ඇවිල්ලා අපි අර ඩවුන්ලෝඩ් කරපු එක ෆොටෝ එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයා මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න ෆොටෝ එක වගේම වීඩියෝස් තමයි අපිට ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයා ජෙනරේට් කරගන්න හිතාන් ඉන්න පූසාගේ විදිහටම ෆොටෝ එකක් තෝරගන්න. මම මේ විදිහට එක ෆොටෝ එකක් මෙතන drag and drop කරනවා. ඊළඟට මම notepad එකේ type කරන් තියෙන මෙන්න මේ prompt එක මෙතෙන්ට copy කරගන්නවා. මේ විදිහට copy කරලා ඒකත් මෙතෙන්ට paste කරනවා. මේ prompt එකේ මම කියලා තියෙන්නේ අපි upload කරපු ෆොටෝ එක ගැන පොඩි විස්තරයක් පොඩි description එකක් අපිට ජෙනරේට් කරලා දෙන්න කියලා තමයි මේ prompt එකෙන් මම ඉල්ලලා තියෙන්නේ. මේ විදිහට enter කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ෆොටෝ එක ගැන පොඩි prompt එකක් අපිට ChatGPT එකෙන් ලබා දීලා තියෙනවා. ඊළඟට කරන්න ඕනේ මෙන්න මේ දෙවෙනි ඉදිරියේ තියෙන prompt එකත් ChatGPT එකට copy paste කරන එක. මම ඒකත් මේ විදිහට paste කරගෙන enter කරනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ scenes ටිකක් අපිට generate කරලා තියෙනවා. ඊළඟට මම කරන්නේ මේ තුන්වෙනි ඉදිරියේ තියෙන prompt එකත් මේ විදිහට copy and paste කරනවා. මේ විදිහට මේක copy කරන්න. ඊළඟට ඔයා මෙතනින් කැමති title එකක් තෝරගන්න ඕනේ. මම මෙතනින් shopping for vegetable කියන එක select කරගන්නවා. ඒකත් copy කරගෙන මෙතන making a කියලා තියෙන තැන පොඩි ඩොට් දෙකක් තියලා ඔයාට පුළුවන් මේකත් මෙතෙන්ට paste කරන්න. ඊළඟට පොඩි ස්පේස් එකක් තියලා ඔයාට පුළුවන් මෙන්න මේ ෆොන්ට් එකත් මෙතෙන්ට copy කරන්න. ඒ විදිහට මම ඒකත් copy කරගෙන enter කරනවා. ඉතින් මේකෙන් මං AI වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් ලබාගෙන තියෙනවා. ඉතින් දැන් ඔයාලට මං කරපු ටික පොඩ්ඩක් ආයෙත් මුලින්ම කියනවා. අපි මුලින්ම පූසෙක්ගේ ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඩිස්ක්‍රයිබ් කරන්න කියලා ChatGPT එකට දැම්මා. ඊට පස්සේ මේ ෆොටෝ එක ගැන අපිට ප්‍රොම්ප්ට් එකක් ChatGPT එකෙන් ලබා දුන්නා. ඊළඟට මං කරේ මේ දෙවෙනියට තියෙන ප්‍රොම්ප්ට් එකත් copy and paste කරා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට scenes ටිකක් ලබා දුන්නා. මෙතනින් මේ වගේ ටයිල් පහක් අපිට ලබා දීලා තියෙනවා. ඔයා මෙතනින් එකක් තෝරගන්න ඕනේ. ඊළඟට මේ generate scenes කියලා තියෙන තැන තියෙන prompt එක මම මේ විදිහට copy කරගෙන අපි අර තෝරගත්ත එක ටයිල් එකකුත් copy paste කරනවා. ඊට පස්සේ ඊට යටින් මේ ඊළඟ prompt එකත් copy and paste කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ AI video prompt එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න පළවෙනි step එක ඉවරයි. ඊළඟට අපි යන්නේ AI image jar generate කරගන්න. ඉතින් ඒකට ඔයාලට පුළුවන් Leonardo AI පාවිච්චි කරන්න. Leonardo AI එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙතන image creation එකට යන්න. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ ChatGPT එකට යන්න. ඒක ChatGPT එකට ගිහින් මෙතන අපේ image එකේ prompt එක තියෙනවනේ. මෙන්න මේ image එකේ prompt එක මෙන්න මේ විදිහට copy කරගන්න. ඉතින් ඔයාලට ඒක paste කරගන්න පුළුවන්.
ඊළඟට කරන්න තියෙන්නේ නැවත ChatGPT එකට යන්න. ඊට පස්සේ ඔයා දැන් මෙතනින් තෝරගත්ත ටයිටල් එක තියෙනවනේ. දැන් මම මෙතනින් තෝරගත්තේ shopping for vegetables කියන එකනේ. එන්නේ ඒකේ තියෙන prompt එකත් මේ විදිහට copy කරගන්නවා. නැවත Leonardo AI එකට ගිහින් මෙතනින්ම ඒකත් paste කරනවා. ඊළඟට ඔයාලට පුළුවන් මෙතනින් කැමති ස්ටයිල් එකක් තෝරගන්න. මෙතනින් 3D render එක උනත් දාගන්න පුළුවන්. මම මෙතන dynamic කියන එකම තියෙනවා. ඊළඟට ඔයාලට පුළුවන් image එකේ resolution එක තෝරන්න. ඔයා YouTube එකටද TikTok එකටද කරන්න කියලා මෙතනින් තෝරගන්න පුළුවන්. ඒකත් මේ විදිහට මම TikTok කියන එක select කරගන්නවා. දැන් මෙතන generate කියලා තියෙන බටන් එක click කරනවා. ඉතින් මම මුලින්ම වීඩියෝ එකක් දැක්කනේ. ඒ වීඩියෝ එකේ තියෙන image generate කරගත්තේ මම Leonardo AI එකේ. ඒ image ටික දැන් මම පෙන්නන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මම මේ photos ටිකත් generate කරගෙන තියෙනවා. ඉතින් මේ තියෙන මම Leonardo AI එකෙන් generate කරගත්ත තවත් image වගේ. ඉතින් මම Instagram එකේ එහෙම දකින්න ඇති අර පුංචි මිනිස්සු වැඩ කරන videos generate කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ ජෙනරේට් කරගන්න හැටි මම වීඩියෝ එකක් වෙනම කරලා තියෙනවා. ඉතින් මේකට මම ජෙනරේට් කරගත්ත ඉමේජ් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ වීඩියෝස් ජෙනරේට් කරගෙන ඔයාගේම කියලා YouTube channel එකක් පටන් ගන්න. ඉතින් අපේ ඉමේජ් ටික මේ විදිහට ජෙනරේට් වෙලා තියෙනවා. මම මෙතනින් එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔන්න අපේ දෙවෙනි ස්ටෙප් එකත් හරි. ඊළඟ ස්ටෙප් එක තමයි මේ ඉමේජ් එක වීඩියෝ එකක් කරන එක. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මේ Kling AI එකට යන්න. ඉතින් මේකෙදි වීඩියෝ එකක් විතරක් නෙවෙයි ඔයා දැන් Leonardo AI එකෙන් ජෙනරේට් කරගත්ත වගේම ඉමේජ් ඔයාලට මේ Kling AI එකෙන් ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයාලට මෙතන කරන්න තියෙන්නේ අපි අර Google එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත පූසාගේ ෆොටෝ එක මෙතෙන්ට drag and drop කරලා දාන්න. ඊට පස්සේ අපි Leonardo AI එකේ දාපු prompt එකම ඔයාලට පුළුවන් ඒ විදිහටම මෙතෙන්ට copy and paste කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ image generate කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තව ඕන තරම් tools තියෙනවා. ඔයාලට පුළුවන් මේ වගේ ඕනම website එකකින් මේ වගේ image generate කරගන්න පුළුවන්. ඉතින් Leonardo AI එකට කැමති නැති කෙනෙක්ට මෙන්න මේ Kling AI එක පාවිච්චි කරලා image generate කරගන්නත් පුළුවන්. ඊළඟට මෙතන AI video කියන එකට යන්න. මෙතන AI video කියන එකට ගිහින් ඔයාලට පුළුවන් අපි දැන් Leonardo AI එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. මම මේ විදිහට අපි ඩවුන්ලෝඩ් කරපු මෙන්න මේ ඉමේජ් එක මෙතෙන්ට අප්ලෝඩ් කරනවා. ඉතින් මේක අප්ලෝඩ් වෙනකම් ඊළඟට අපි මෙතෙන්ට prompt එකක් දාමු. යන්න ChatGPT එකට පහළට ස්ක්‍රෝල් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි AI video prompt එකක් ලබා ගත්තා. ඉතින් මේ prompt එක ලොකු වැඩි නම් ඔයාලට පුළුවන් මේක ෂෝට් කරලා ගන්න. ඉතින් මේ වීඩියෝ prompt එක ලොකු වැඩි නම් කිව්වේ දැන් හිතන්නකෝ මෙතන අකුරු 100කට වැඩි තියෙනවනේ. ඉතින් සමහර වෙබ්සයිට් වල මෙතන වීඩියෝ prompt එකට අකුරු 100ට වඩා වැඩියෙන් ටයිප් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී ඔයාගේ මේ prompt එක ලොකු වැඩි නම් ChatGPT එකට command එකක් දෙන්න මෙන්න මේ වගේ පොඩි prompt එකක් ලබා දෙන්න කියලා. ඊට පස්සේ ඔයාලට මේ prompt එක copy paste කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම කලින් generate කරගත්ත මෙන්න මේ prompt එකම copy කරගන්නවා. ඒකත් මෙතන copy paste කරනවා. ඊළඟට ඔයාලට පුළුවන් මෙතනින් time එක හදාගන්න. මෙතන 10 second දාගන්න පුළුවන්. හැබැයි ඔයාලට මෙතනින් generate වෙද්දී මෙතන අපිට credit ගාන වැඩි වෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එක අපිට monthly credit ගානක් විතරයි හම්බ වෙන්නේ. ඒකෙන් ඔයාලට මේ විදිහට image videos generate කරගන්න පුළුවන්. ඔයාලා මෙතන generate කියලා තියෙන බටන් එක click කරන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක මේ විදිහට generate වෙනවා. ඉතින් මම කලින් අර ඔයා දැක්ක පූසාක වීඩියෝ එක ජෙනරේට් කරගත්තේ මේ වෙබ්සයිට් එකෙන්. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන් තවත් එක වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එක තමයි මේ Hilo AI කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් create video වලට යන්න. ඉතින් මේකෙන්දිත් ඔයාලට පුළුවන් image උනා ජෙනරේට් කරගන්න. ඉතින් මෙතනදී මම වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නවා. මේ create video කියන එකට යන්න. මෙතෙන් අපේ download කරගත්ත ෆොටෝ එක drag and drop කරන්න. මම මේ විදිහට එකක් අප්ලෝඩ් කරනවා. ඊළඟට prompt එකත් මේ විදිහට copy කරගෙන මෙතනින් paste කරනවා.
ඉතින් හයිලෝ එකකින් මේ විදිහට දවසට අපිට ක්‍රෙඩිට් 100ක් හම්බ වෙනවා. මේ විදිහට වීඩියෝ 3ක් ඔයාලට දවසට ජෙනරේට් කරගන්න පුළුවන්. ඊළඟට මම මේ බටන් එක ක්ලික් කරනවා. ඉතින් මම කලින් ජෙනරේට් කරගත්ත වීඩියෝස් වලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම හයිලෝ AI එකකින් ජෙනරේට් කරගත්ත කලින් අර දැක්ක පූසාගේ වීඩියෝ එක. ඉතින් මේ තියෙන්නේ අපේ ක්ලින් AI එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත අනිත් පූසාගේ වීඩියෝ එක. ඉතින් ඔයාලට මේ වීඩියෝ දෙකම බලලා මේ වෙබ්සයිට් දෙක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේ වෙද්දී අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට මෙතන ඩවුන්ලෝඩ් අයිකන් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ තියෙන අපේ හයිලෝ AI එකෙන් ජෙනරේට් වුණ වීඩියෝ එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ දෙක විදි දෙකකට තමයි ජෙනරේට් වෙලා තියෙන්නේ. මේ තියෙන අපේ ක්ලින් AI එකෙන් ජෙනරේට් වුණ වීඩියෝ එක. ඉතින් මේ විදිහට වීඩියෝ ක්ලිප් කිහිපයක් එකට කරනවා නම් හොඳ වීඩියෝ සොෆ්ට්වෙයාර් එකකින් එඩිට් කරගන්න ඕනේ. ඉතින් මේකට ඔයාලට ලේසිම සොෆ්ට්වෙයාර් එකක් විදිහට CapCut පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා මීට වඩා ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා නම් ඒ වගේ නුනත් ඔයාලට එඩිට් කරගන්න පුළුවන්. මම මේ විදිහට CapCut එක ඕපන් කරගන්නවා. මෙතන පුළුවන් අපේ වීඩියෝ දෙකම මේ විදිහට drag and drop කරලා දාගන්න පුළුවන්. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ ඉමේජ් එකක් වීඩියෝ එකක් කරපු වෙබ්සයිට් එකේ වෝටර්මාර්ක් එක මෙතනින් වැදිලා තියෙනවා. ඉතින් මේ වෝටර්මාර්ක් එක ඔයාලට මේ විදිහට වීඩියෝ එක zoom in කරලා අයින් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වීඩියෝ දෙකේම වෝටර්මාර්ක් එක ඔයාලට මේ විදිහට අයින් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන ඔඩියෝ කියන එකට ගිහින් ඔයාලට කැමති මියුසික් එකක් ට්‍රැක් එකක් මෙතන ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් ජෙනරේට් කරගත්ත වීඩියෝ එකත් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ගැන අදහසක් පහලින් කමෙන්ට් එකේ දාන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න, මේ වීඩියෝ එක තවත් අයට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා.